අපි දවස පටන් ගත්ත වෙලාවෙ ඉඳන් රෑ නිින්දට යනකල්ම අපිත් එක්කම තියෙන ඒත් වැඩි හිතන්නේ නැති දෙයක් ගැන තමයි අද මේ කතාව. ඒ තමයි පොදු සේවා. මේවා අපේ ජීවිතවලට කොයිතරම් වෙලිලාද කියලා හරියටම තේරුම් ගන්න අපි නෙත්මිගේ දවසක් ඇතුළට ගිහින්ම බලමු. හරි. එහෙනම් නෙත්මිගේ දවස ඇතුළට යන්න කලින් මුලින්ම බලමු මොනවද මේ පොදු සේවා කියන්නේ. හරිම සරලයි. මේ කියන්නේ රජය සහ ඒහ සම්බන්ධ ආයතන හරහා අපේ ජීවිත පහසු කරන්න රටක් විදිහක ඉස්සරහට යන්න සපයන සේවාවන්. හිතන්නකෝ පාරවල්, ඉස්කෝල, රෝහල් මේව නැතුව අපේ දවසක් අපේ ජීවිතයක් ගැන හිතන්නවත් පුළුවන්ද? හරි. දැන් තමයි අසල් වැඩේ පටන් ගන්නෙ. අපි එනම් යමු නෙත්මිත් එක්ක එයාගේ දවස ගෙවන හැටි බලන්න. උදේ ඉඳන් රෑ වෙනකල්ම මේ පොදු සේවා යාට කොහොමද මුණ ගැහෙන්නේ කියලා අපි බලමු. ඔන්න උදේ පාන්දර 6යි. නෙත්මි දවස පටන් ගන්නවා. කාමරේ ලයිට් එක දානවත් එක්කම මූණ සෝදන්න ටැප් එක අරිනවා. බලන්නකෝ දවස පටන් අරන් තත්පර කීපයක් යන්නත් කලින් එයා පොදු සේවා දෙකක්ම පාවිච්චි කරලා ඉවරයි. විදුලිය සහ ජල සම්පාදනය. හිතන්න මේවා අපේ ගෙවල් වලට විතරක් නෙවෙයි රටේ කර්මාන්ත වලට හැම දෙයකටම කොච්චරනම් අත්‍යවශ්‍යද. දැන් වෙලාව උදේ 7යි. නෙත්මි ඉස්කෝලේ යන්න ලෑස්ති. එයා පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහන සේවය. ඒ කියන්නේ බස් එක. ඒ යනකොටම අර බලන්න පාර හරහා ඉන රථවාහන පොලිස් නිලධාරියා. එයා තමයි වාහන පාලනය කරලා හැමෝගෙම ආරක්ෂාව තහවුරු කරන්නේ. එතකොට බලන්නේ එකම වෙලාවේ ප්‍රවාහනයයි ආරක්ෂාවයි සේවා දෙකක්ම එකට ක්‍රියාත්මක වෙනවා. හරි. දැන් දවල් 12යි. ඉස්කෝලේ ඉන්ටර්වල් එක. සෙල්ලම් කර ඉද්දි නෙත්මිගේ යාළුවෙක්ගේ කකුල පොඩ්ඩක් තුවාල වෙනවා. එතකොටම ගුරුතුමිය යාව ඉස්කෝලේ තියෙන සුවතා කාමරයට එක්කගෙන ගිහින් ප්‍රථමාධාර දෙනවා. බලන්න මේකත් අපේ රටේ තියෙන පුළුල් සෞඛ්‍ය සේවාවෙම පුංචි ඒත් හරිම වටිනා කොටසක්. ලොකු රජේ රෝහලකින් ලැබෙන සේවාව වගේම තමයි ඉස්කෝලේකින් ලැබෙන මේ මූලික රැකවරණයත්. දැන් හවස 3යි. ඉස්කෝලේ ඇරිලා ගෙදර යන ගමන් නෙත්මි අම්මට කෝල් එකක් ගන්නවා. ඒ අතරෙම පාරේ තියෙන රතු පාට තැපැල් පෙට්ටියට ලියුමකුත් දානවා. හරිම අපූර්ව දෙයක් නේද? එකම ගමනකදී අලුත්ම තාක්ෂණයේ දුරකථන සේවාවයි අපේ පැරණිම සහ විශ්වාසවන්තම තැපැල් සේවාවයි sannivedana ක්‍රම දෙකක්ම එයා පාවිච්චි කරනවා. දැන් රෑ 7යි. ගෙදර හැමෝමත් එක්ක රෑ කෑම කන ගමන් රූපවාහිනියෙන් ප්‍රවෘත්ති බලනවා. මේක තමයි ජන sannivedanaya. රටේ ලෝකෙ වෙන දේවල් අපි ගෙදරටම ගෙනත් දෙනවා. ඒ එක්කම මේසේ උඩ තියෙන සමහර දේවල් ඒවා ගමේ තියෙන සමුපකාරයෙන් ගෙනාපුවා. සාධාරණ මිලට හොඳ බඩු සපයන එකත් ජනතාවට කරන ලොකු සේවාවක් තමයි. මේ හැමදේම අතරේ නෙත්මි තවත් විශේෂ දෙයක් ගැන ඉගෙන ගන්නවා. ඒ තමයි පරිසර සංරක්ෂණය. ඇත්තදම මේකත් හරිම සුවිශේෂී පොදු සේවාවක්. මොකද හිතන්න වනාන්තර, ගංගා, ඇලදොල ආරක්ෂා කරන එක කියන්නේ අපි පාවිච්චි කරලා ඉවර කරන දෙයක් නෙමෙයිනේ. ඒක අනාගත පරම්පරාව වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා රැක ගන්න ඕන සම්පතක්. ඔව් ඒක තමයි වැදගත්ම දේ. මේ සේවාවන් භුක්ති විඳිනවා වගේම ඒව රැක ගැනීමත් අපේ හැමෝගෙම පොදු වගකීමක්. ඉතින් මෙන්න තමයි අපි හැමෝම හිතන්න ඕනම තැන. මේ සේවාවන් රැකගන්න අපිට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. නොකර ඉන්න ඕන දේවලුත් තියෙනවා. හරිම සරලයි. වතුර විදුලිය ඉතිරි කරන එක, පොදු දේපල පිරිසිදුව තියාගන්න එක කල යුතුම දේවල්. අනෙක් පැත්තෙන් සම්පත් නාස්ති කරන එක, පොදු බස් එකේ සීට් එකක මොනවා හරි කුරුටු ගාන එක වගේ දේවල් නොකල යුතුම දේවල්. මේ වගේ පුංචි දේවල් වලින් තමයි මේ දැවැන්ත සේවාවන් දිගටම පවත්වාගෙන යන්න පුරුවන් වෙන්නේ. හොඳයි. එහෙනම් අපි දැන් ආයෙමත් සැරයක් නෙත්මිගේ දවස දිහා බලමු. මේ සේවාවන් ඔක්කොම එකතු වෙලා එයාගේ දවස සම්පූර්ණ කළේ කොහොමද කියලා. මේ රූප සටහන දිහා බලන්නකෝ. නෙත්මිගේ මුළු දවසම එක බැල්මෙන් පේනවා. උදේ නැඩට වෙලාවේ පාවිච්චි කරපු විදුලියේ ඉඳලා රෑ නිවුස් බලනකල් ඇත්තටම හිතලා බලද්දි පුදුමයි නේද? එක දවසකට විතරක් ඇගේ ජීවිතයට සම්බන්ධ වෙලා තියෙන පොදු සේවා ප්‍රමාණය. හොඳයි. මේ සේවා අපිට ලැබෙනවා. ඒත් කවුද මේව පිටිපස්සේ ඉන්නේ? මේ වගුවෙන් ඒකට උත්තරේ ලැබෙනවා. අපි පාවිච්චි කරන හැම සේවාවක් පිටිපස්සෙම ඒ වෙනුවෙන්ම කැපවුණු දැවන්ත ආයතන ජාලයක් තියෙනවා. බලන්න විදුලියට ලංකා විදුලි බල මණ්ඩලය, ජලයට ජාතික ජල සම්පාදන මණ්ඩලය, ප්‍රවාහනයට ලංගමය මේ වගේ ආයතනවල ඉන්න දහස් ගාණක් මිනිස්සු තමයි මේ අතිවිශාල කාර්යභාරය දවස් 30ට කරන්නේ. හරි. නෙත්මිගේ කතාව අපි දැක්කා. දැන් පොඩ්ඩක් අපි හැමෝම තමන්ගේ දවස ගැන හිතලා බලමු. අද උදේ ඉඳන් මේ මොහොත වෙනකල් මොන වගේ පොදු සේවා පාවිච්චි කරාද? පොඩ්ඩක් හිතින් මවා ගන්න. ඊළඟට මේක හිතන්න. මේ සේවාවන්ගෙන් එකම එකක් දවසකට නැති වුණොත් අපේ දවස කොහොම වෙයිද? මං හිතන්නේ ඒ ප්‍රශ්න දෙකට උත්තර හොයද්දී අපේ ජීවිතේ කොයිතරම් දුරට මේ නොපෙනෙන සේවාවන් මත රඳා පවතිනවද කියන එකේ නියම වටිනාකම අපිට අලුතින්ම තේරෙවි.